මේ තරම් උතුම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ නමක් වැඩ ඉඳලත් ඒ බෝධීන් වහන්සේට වඳින්න නැතුව කී දෙනෙක් ඇවිල්ලා මෙතන ඉඳ ගන්නවා. ඒ නිසා හැමදාම මෙහි යනකොට බෝධීන් වහන්සේට වැඳලා යන්න, අසපොට එනකොට බෝධීන් වහන්සේට වැඳලා එන්න. පුරුදු වෙන්න පුදුම ආශිර්වාදයක් වෙයි. ඊයේ හෝ පෙරේදා උදේ මට එකපාරම ඔය වගේ බෝධීන් වහන්සේ නමක්ගේ අත්තක් කැඩිලා මහත්තයෙක්ගේ අතින්. ඒක හිතට වද දෙනවා. මහත්තයා මට ඇවිල්ලා කිව්වා මං කියනවා මහත්තයා උදේ පාන්දරම බෝධීන් වහන්සේ පැන්කල 7කින් පිරිසිදු ළිඳකින් පැන්කල 7කින් නාවලා 21 වතාවක් දණ්ඩ නමස්කාර කරලා වැඳලා යන්න කිව්වා. සමාවෙරන්. ඉතින් ඒ විදිහට වැඳලා සමාවෙරන් ඉතින් ගියා මහත්තයා වැඩට. වෙලාවට වැඩට ගියා වෙනද යන වෙලාවට. යනකොට මේ වාගේ වංගුවක් තියෙනවා. වංගුව ළඟම රේල් පාර තියෙනවා. වංගුව ළඟම රේල් වංගුවත් එකම රේල් පාරයි. ඒතර මහත්තයා වංගුවෙන් දාලා රේල් පාර ඔය මේ තියෙද්දින් මහත්තයාට හිතුණා හාඳුරන්ට කෝල් එකක් ගන්න ඕන කියලා. ඒතර මහත්තයා වංගුවෙන් දාලා ඔය මේ රේල් පාර තියෙද්දි වාහනේ නතර කළා හාඳුරන්ට වාහනේ නතර කළා හාඳුරන්ට කෝල් එක ගන්න ෆෝන් එක ගන්නකොටම ඉස්සරහින් කෝච්චිය ගියා. කෝල් එක ගන්න හිතුනේ නැත්තම් මහත්තයා දානවා ඉවරයි. එදා ඒ මහත්තයාගේ මාරකේ ගියේ උදේ බෝධීන් වහන්සේට කරපු සත්කාරය. කතා දෙකක් නැහැ. කතා දෙකක් නැහැ. අපිට යමක් මිස්සුනාට පස්සේ තේරෙන්නේ නැහැ. ඒකෙන් වෙන අනතුරු සීකලොත් තමයි. දැන් එදා ඒ පෙරේදා ඉඳලා මේ මහත්තයා රැස් කරගන්න පින් කුසල් ඔක්කොම අර බෝධීන් වහන්සේ නිසා බේරිච්ච ජීවිත පූජාව නිසානේ. ඒ නිසා බෝධීන් වහන්සේලා ඒසානුභව සම්පන්නයි.